फ्रेंड्स ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයාලට. මම අද මේකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ ට්‍රේඩින් view එකේ අපි ඇනලයිස් කරලා ඔයාලගේ සල්ලි Binance එකට හෝ මොකක් හරි කුමන හෝ එක්ස්චේන්ජ් එකකින් සල්ලි ඩිපොසිට් කරලා ඔයාලා ට්‍රේඩ් එකක් දාන්න කලින් Binance එකෙන් අපිට ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඩීමෝ account එකක් දීලා තියෙනවා. ඩීමෝ account එකෙන් අපිට පුළුවන් මේ අපි දාන ඇනලයිස් එක හරිද හරියනවද කොහොමද කියලා බලන්න ට්‍රේඩ් කරලා බලන්න පුළුවන්. ඒ ට්‍රේඩ් එතෙන්ට අපි යන්නේ කොහොමද ඩීමෝ account එක දාගන්නේ කොහොමද කියන විදිහ අද මම ඔයාලට කියලා දෙන්නම්. වීඩියෝ එකට ලයික් එකකුත් දාලා channel එක subscribe කරන්න. තවත් මේ වගේ ට්‍රේඩින් ගැන Binance ගැන ඔයාලට ඇතිතරම් වීඩියෝ ඉස්සරහට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි දැන් ඔයාලට පේනවා ඇති මගේ මේ ෆෝන් එකේ මෙතන Binance account එක තියෙනවා. මෙහෙම Binance account එක ටච් කරන්න. මෙහෙම ගියපුවාම ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ මේ පල්ලෙහා මෙතන future කියලා option එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඒක උඩ එකපාරක් ටච් කරාම ඔයාලට පේනවා මේ මෙතනින් දකුණු පැත්තේ උඩින් ඉරිකැලි තුනක් තියෙනවා. එතන ටච් කරගන්න. එතන ටච් කරාම ඔයාලට පේනවා මේ මෙතන තියෙනවා ඩීමෝ ට්‍රේඩින් කියලා. මෙතන එකපාරක් ටච් කරන්න. හරි දැන් මේක තමයි හරි දැන් මෙතන තමයි ඩීමෝ account එක තියෙන්නේ. මමත් මේ ඩීමෝ එකේ ට්‍රේඩ් එකක් දාලා තියෙනවා. මේ ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම දාලා තියෙන්නේ. ඩීමෝ ට්‍රේඩ් එකේ account balance එකක් තියෙනවා අපිට Binance එක විසින් අපිට ට්‍රේඩ් කරන්න පුරුදු වෙන්න දීලා තියෙන එක. මෙතන තියෙන ගාන පෙන්නන රුපියල් 5000 ඩොලර් 5000ක ඩීමෝ account එකක් තමයි තියෙන්නේ. ඔයාලා ට්‍රේඩින් view එකේ ඇනලයිස් කරලා බලන්න මේ වගේ ඔයාලටත් මේ විදිහට ට්‍රේඩ් එකක් මේකේ දාගන්න පුළුවන්. හරි එහෙනම් මම අදට වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා තවත් යාළුවෙකුට බලන්න share කරන්න කියලා මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා.